නයියා මාත්‍යා කාගේ අවසරයක් අතවල මගේ රාජකීය මල් වේලට පැවුණුනේ. මාත්‍යා නයියා නටවන නයියා. පන්නන හොදලා එක්මම දැන්. අනේ මහරජා ඒක ශාතරේ තමයි කියන්නේ ඒක මලයාලම් ශාතර. කවදාවත් අපි බොරු කියන්නේ නැහැ. තපලලා. මේ මම බතාවක් කිව්වා. මෙච්චර සතුටින් කාලේ ගත කරනකොට මෙතෙන්ට එන්න හුරු වගේ කඩා පැවතුණානේ මෙතෙන්ට. එහෙම කියන්නේ බා මාත්‍යා. එහෙම කියනවා. මාත්‍යා මේ නයියා කවදාවත් දැකලා නෑ. මේ නයියා හොරතල් නයියා. චේතන මං කිව්වේ මේ පොරු කාර්මේ වංචාකාරයෝ. මුම් හොරු. අපි එහෙම කියන්නේ බා. මාත්‍යාට කියන නයියාට පිම්බාම නයියා කකුල් දෙකේ යන්නේ නයියා. කොහෙද වල නයිකුට කකුල් තියෙන්නේ? මල්ලා කියන්නේ නයියාට කකුල් දෙනවා. ඒක තමයි ඔබ කවදාවත් ඉතලා නෑ. අනේ මහරජා අපි ඇත්තටම කියනවා මලයාලම් ශාතරේ. ඒක මූණ පරලා කියනවා අත පරලා කියනවා ඒක වෙන්න තියෙන දේ වෙලා තියෙන දේ ඒක කිරි ගාට පියින් එන්න වගේ ඇත්ත තමයි කියන්නේ මහරජා. ඒ ඔබ කොහෙද වෙලා වෙන්නේ? අනේ බාද්දකයන්නේ අපි සාත්‍රිය බලමුකෝ මං කොච්චර ආසයිද සාත්‍රිය බලන්න. ඒ කියන්නේ ඔව් සාත්‍රිය ඒ කියන්නේ කැමතිද සාත්‍රිය බලන්න? අනේ ඔබ බාද්දකයන්නේ මං හරි මොසයි සාත්‍රිය අහන්න. හොඳයි ඔයාගේ කැමති හැබැයි මන් නම් පිළිගන්නේ නැහැ මොනුන්ද දන්නෙත් නැහැ කමක් නැහැ. ඔයාගේ කැමතිද මං ඉඩ දෙන්නම්. ඒකනේ මාත්‍යා මේ නෝනා කියන අත පල්ලලා සාත්‍රිය පලනකම් මාත්‍යාට කකුල් දෙකේ බණක කරලා වගේ කකුල් දෙක නයියා වෙන. හොඳයි යමක් එහෙම මෙතන මේ ආංගර පේන රූක්ෂේ ගාවට යමු. අම්මෝ අනේ දෙවියන්ස් අප්මුණවා අනේ කොහොමද ගන්නේ චේතන කුමාරී මේ බලන්න මං කවුද කියලා මම කාමිනී මොකද මේ ඇයි මේ විදිහට මං ගාවට ආවේ අනේ චේතන කුමාරී කතා කර ඉන්න වෙලාවක් නැහැ මම මේ දින තිල් ටික මගේ චේතන කුමාරගේ ඔරුව පිරිමදින්න ඔබතුමාගේ ඇත්තට බලාපොරොත්තු සියල්ලක් ඒ විදිහට ඉෂ්ට කරේ කිසි දෙයකට බිය වෙන්න එපා කිසි දෙයක් වෙන්නේ නැහැ ඔව් මේ චේතන කුමාරී මේක ගැන පවසන්න එපා කිසිම කෙනෙකුට නෑ කාමිනී මං කිසි කෙනෙකුට පවසන්නේ නැහැ මගේ දුරන්න පොඩක් ඈත් වෙලා ඉන්න හොඳද බොරු කරන්න එපා මිනිස්සු කොහෙද ඒක ණය උනේ මුල ණය මේ කොහෙද නැත ගැරණි පෙට්ටිය කියලා මේ අරගෙන අවිලා තියෙන ණය යන කොයි බල පයන්න මාත්‍යා ඒක ලොකු නයියා නෙමෙයි පොඩි නයියා ඉතින් පොඩි නයියාගේ පයන්න පේනවා අඩි තියා ලොකු ණය වුණා පොඩි ණය වුණාට ඒකගේ පයන්න කියන එක තියෙන්න ඕනේ තියෙනවා මාත්‍යා ලොකු නයියාගේ පයන්න ලොකුට පේනවා ඒකන් පොඩි නයියා බොරු කරන්න එපා මිනිස්සු තන්නේ කර බොරුව වංචා මුසාව කරේ මෙතන අනේ මහරජා අපි කවදාවත් බොරු කියන්නේ නේ ලුණුකොල් කට්ටපල්ලයියා මාත්‍යාට කියන මාත්‍යා මේක ලපටි නයියා තාම දවස් දෙකයි නයියා ඉපදිලා තාම පයන්න පේන්නේ අනේ හා මම දන්නවද පිකල්ද කියලා මෙතන වහා මෙතන පිටවල යන්න කිව්වේ අනේ මහරජාගේ ශාතර කීවා ඒක නයන්න ටිවේ කර අපිට තෑගි භෝග දෙන්න මහරජා තෑගි භෝග ඔව් මාත්‍යා මේ පයන්න ආපුවම ගේනද වෙන්න නහද පයන්න මෙතන කොහෙද මං කිව්වේ මෙතන මාත්‍යා මේ ඇඳලගේ කටවලගෙන යන්න කිව්වේ කොන්න පෝරු දෙන්නක මහරජා එනවා හොඳ කොන්න පූරු බූලු පිටර මං කිව්වේ මම බොරු වංචකාරයෙක් කොහෙද නැති ගැරේ පැටියේ කල්ලාගෙන අවිල්ලා මට කකුල් දැක්කද මාත්‍යා කකුල් කොහෙද නැති ගැරේ පැටියේ කරගෙන අවිල්ලා අනේ වාදකයන්නේ ඒ නయ్య ගැන නම් මම කියන්න දන්නේ නැහැ ඒත් ඒ සාතර කාර්ය සත්‍යම කියනවා මට ඇත්තමයි පවසන්නේ මොනවා මොකද කිව්වේ අනේ මට ඇත්ත පවසුවා අපි දෙන්නගේ හොඳ කාලේ උදා වෙලාලු ඒ වගේ අපි සර්ණ මංගල්‍ය ලැබ නිරුදන උදාසින් සිද්ධ වෙනවලු වාසනාවන්ත කාලයක් උදා වෙලාලු අනේ ඕකට යන්නේ ඒ කියන්නේ ලබනේ හුදින ඔව් අපි සර්ණ මංගල්‍ය සිද්ධ වෙනවලු කරගන්න තියෙන පුළුවන් හොඳයි එහෙම චේතන අහන්නකෝ මේ පල්ලියායි කොහෙද කියන්නකෝ චේතනා අනේ චේතනා හරි මම දන්නවා එහෙමනම් එදා මේ මල්ලුයේනේ ඔයා තනියම තියලා මං සැකවිලා බලාගෙන හිටියනේ ඒ වගේ අදත් ඔය හැමනම පුදුම කරන්න හදන්නේ මම දන්නවා ඔයත් මේ කොයි හරි
රෝස පඳුරකට සැකවිලා ඇති. හරි කමක් නැහැ. මම ඇස් දෙක වහගෙන 1 2 3 කියනවා. එතකොට මොනලෝකෙ හිටියත් ඔය මංගාවට එන්න ඕනේ. ඔන්න එහෙමනම් 1 2 3 චේතනා කොහෙද? චේතනා! මරදී මගේ දැසට වැලි ගහලා මෙතන පැන ගියා. බැහැබල. සොන්න කවර කවදාවත් මගේ දැසට වැලි ගහලා පැනලා යන්න බෑ. බැහැබල උදියතර. මම මාත් සම්මෙනවා.